සුබ දවසක් මගේ යාළුවෝ හැමෝම ආදරේ පිළිගන්නවා. අදත් ඔන්න ඉතින් මගේ channel එකට කොහොමද හැමෝම හොදින් ඇති කියලා හිතනවා. ඔන්න බලන්නකෝ. අදත් මම රුපියල් 0කින් ලස්සන මල් පෝච්චියක් හදන හැටි තමයි කියලා දෙන්නේ. මොකද්ද මේ හෙල්මට් ටික කැඩිච්ච හෙල්මට් ටිකක්. ඔන්න ඉතින් අද මම හෙල්මට් එකෙන් හෙල්මට් එක තමයි මල් පෝච්චියක් කරන්න හදන්නේ. වෙනදා වගේ ඉතින් අදත් වෙනස් විදිහට ගෙනාවා. මගේ මේ හෙල්මට් එක කැඩිලානේ. හැබැයි ඉතින් හොඳ මට්ටමක තියෙනවා. ඒනට දාන්න බෑ. ඉතින් ඔයාලා දන්නවනේ. අපි ඉතින් ওই කැඩුණාට පස්සේ දාන්න නෑනේ අනේ. ඔයාලත් එහෙමද? මේකට ඇත්තටම ප්‍රයෝජනයකට ගන්න බෑ. ඒක නිසා මම හිතුවා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහ වැඩක් කරන්න. දැන් ඉතින් මම හදන්නේ මේක මල් පෝච්චියක් කරනවා නම් සරලව කියනවා නම් මේක හිල් එපේ. මොකද මේකේ සිදුරු නැති වුණොත් මේකෙන් වතුර යන්නේ නැහැ. එතකොට වතුර තිබුණාම මල් පැලේ මැරෙනවා. ඒක ඔයාලා දන්නවනේ. ඉතින් ඔන්න මම මේ කම්බි කොක්කක් අරන් තමයි මේක මේ හිල් කරන්නේ. ඇත්තම කිව්වොත් මේක මගේ කෙක්ක. හරිද? කෙක්කට ගන්න අර අපි කියන්නේ බලුට්ට කියලා අන්න ඒක තමයි. හරිද? වෙන මොකක් හරි කියනොත් මම දන්නේ නැහැ. හැබැයි අපේ පැත්තේ කට්ටිය ඔහොම තමයි කියන්නේ. හොඳද? මම නම් කියන්නේ නැහැ ඉතින්. හරිද? මම නම් කියන්නේ කම්බි කොක්ක කියලා. ඉතින් ඔන්න බලන්නකෝ. ඒකේ නියමට හිල් වෙලා ඒක බහිනවා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ කම්බි කූරු තියෙනවා නම් හොයලා බලලා අරගෙන ඇණයක් හරි කමක් නැහැ. අඬුවකින් අල්ලලා මේ වගේ සිදුරු කරගන්න. ගොඩක් කට්ටිය මගේ අනිත් වීඩියෝ වල කියලා තිබුණා මේ අර කිරි හට්ටි හැම හිල් කරගන්න බැරුව ගියා. පොල් කටු හැම සිදුරු කරගන්න බෑ කියලා මම සරලව කියලා තියෙනවා. ඒවා හිල් කරගන්න පුළුවන් විදියට කොහොමද කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පොල් කටු හිල් කරන්න පුළුවන් රිල් එකෙන්. ඒ වගේම පොඩි කූරක් හරි ඇණයක් හරි අරගෙන අර කිරි හට්ටිය මැදට තියලා ඒක හයියෙන් මිටියකින් ගහපුවාම අපිට හිල් කරගන්න හරිම ලේසි. ඉතින් මේකේ මේ විදිහට මම පෙන්නන්න හිතුවේ අන්නේ ඒ හේතුව හින්දාමයි. ඉතින් යාළුවනේ ඔන්න ඔයගලන්ගේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේකේ මේ හෙල්මට් එක ඇතුලේ හොඳට මේක මේ සිදුරු වුණා යාළුවනේ. ඉතින් එතකොට හොඳට වතුර බහිනවනේ. ඒතර හරිම ලේසි. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පිරිමි අය සම්බන්ධ වෙන්න ඕනේ මේක කාන්තාවන්ට කරන්න පුළුවන්. දැන් මමනේ මේක කෙරුවේ. ඉතින් මම ඊට පස්සේ දැන් මේ හදන්නේ මේකට ගැලපෙන මල් පැලයක් තෝරන්න. ඔන්න බලන්නකෝ මගේ චූටි මල් පැල ටික ලස්සනට හැදිලා නේද කියලා. ඔන්න ඉතින් හාටි මුට්ටි තියෙන ඔක්කොම සකලමනාවල හිටවලා තියෙන්නේ. හරිද? ඔන්න මං හැමදාම ඔයාලට බොරු කරන්නේ නැහැ නේ. එක දේවල් හඳුනලා දුන්නා වගේම මගේ මල් පැල හැදෙන්නේ ඒ විදිහට තමයි. ඉතින් බලන්නකෝ කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද මේ ඉවර දාන දේවල් වලින් නේද? අහක දාන්න එපා හැමදේම රන් කාසි හා සමානයි. ඉතින් ඔන්න වාසි ගන්න පුළුවන්. පේනවනේ එපීෂියා පැල ටික කොහොමද තියෙන්නේ කියලා. පණුවෙක් දෙන්නෙකුත් ඉතින් මෙහින් කාලා ඉතින් උණුත් බඩ පුරව ගන්න එපේ. ඉතින් ඔන්න වෙනද වගේ මදත් කියන්නම් මාව subscribe කරලා නැතුව නම් ඔයා මාව බලන්නේ අලුත් නම් ඔන්න subscribe කරගන්න bell icon එක click කරලා තියාගන්න notification එක අනිවාර්යෙන් ඔයාලට හම්බ වේවි. හම්බ වේවි කියන්නේ වල්ලාකට මේවි මගේ වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට ඔයාට මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම like එකක් දාන්න, ලස්සන comment එකක් දාන්න අමතක කරන්න එපා. ගොඩක් යාළුවෝ මාත් එක්ක කතා බහ කරනවා. ගොඩාක් ස්තුතියි හැමෝටම. ඕන්න ඉතින් අපි දැන් වැඩි කතා නැතුව යමුකෝ වීඩියෝ එකට. ඉතින් ඊළඟට මෙන්න මේ සිදුරු ටික තමයි තියෙන්නේ. පේනවනේ මං මේ හිස් ඇසෙම තිබිච්ච උඩ කෑල්ල අයින් කරා. මොකද මේකට පස් ටික දාගන්න. ඉතින් මේකේ මගේ නම් මම මේක නිකන් අර හැංගර පොට් එක වගේ එල්ලන්න තමයි හදන්නේ. හරිද යාළුවනේ? ඔයාලා thumbnail එකෙන් දකින්න ඇතිනේ. ඉතින් ඒ විදිහට කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මට මුකුත් අනවශ්‍ය දේවල් කරන්න ඕනේ නැහැ. ඔයාලට එහෙම මේ ඔයාලගේ තියෙන හෙල්මට් වල එහෙම නැතිනම් ඔයාලට පුළුවන් මම අර හිල් කරලා පෙන්නුවා වගේම මම සරලව කියන්නම් සිදුරු කරලා දෙපැත්තෙන් මෙන්න මේ තියෙන කන දෙපැත්ත අන්නේ දෙපැත්තෙන් සිදුරු කරලා ඔයාලට පුළුවන් මොකක් හරි නූලක් හරි පොඩි ලණුවක් හරි පටියක් හරි ආධාරයෙන් එල්ල ගන්න. ඉතින් මේ වගේ ක්ලිප් එකක් නැතිනම් මගේ නම් ඉතින් අර ගොඩාක් දුරට කැඩලා තියෙන්නේ අර හිස් වැසීමේ තියෙන අර විදුරු කෑල්ල වගේ තියෙන එක. අන්න ඒක හරියද ප්ලාස්ටික් නේද ඒක? අන්න ඒ කෑල්ල. ඒ කෑල්ල නෑ. හරියද? ඉතින් මට හිතුණා මේ හෙල්මට් එක ඇත්තටම අහකට දාලා තිබුණේ මොකද පාවිච්චි කරේම නැහැ ඉතින්. සවුත් වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ ඒවා ඔයාලට පුළුවන් කරන්න මේක. හැබැයි මෙහෙම පෙවුනට ගොඩක් බරයි. මම මේ පෙන්නුවට මේ විදියට සෑහෙන මේ පස් ටික දැම්මට පස්සේ හරිම බරයි. මම ඒකට දැම්මේ ටිකක් ගල් කැට වගේ තියෙන පස් ටිකක්. මොකද මේ ඒකේ මට ඕන ඒ වගේ පස්. මොකද එතකොට තක් ගාලා එපීෂියා පැල තක් ගාලා අල්ලනවා. ඔයාලා දැකලා තියෙන තාප්ප වලට ඒව නිකම්ම යනවා. මේක ටිකක් බර හින්දා ඔයාලට තේරෙනව නේද මම මේ ක්ලිප් එක දාගන්න බැරුව ඔට්ටු වෙන හැටි. හරි බරයි මේක. ඇත්තටම මේ මං හරි මෝඩ වැඩක් කරේ. මට තිබුණා මේකට දාලා පස් ටික ගෙනල්ලා මේකට හලන්න. හරි ඉතින් ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා පැහැදිලි කරන්න ඕනේ හින්දා තමයි මම ඉතින් එහෙම කෙරුවේ. ඔන්න යන්තම් ඒක දාගත්තා. දැන් නම් හරි ශක්තිමත්ව තියෙනවා. මොකද වැටෙන්නේ මේ පටිය හයියයිනේ. ඉතින් බයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අර මම කියපු විදිහට මේක ගහේ මට නම් ඉතින් ජම්බු ගහක් තියෙන්නේ. ජම්බු ගහේ කඳ පේනවා නේද හොඳට තියෙන විදිහ. ඉතින් කවදාවත් මේක මේ කැඩිලා එහෙම වැටෙන්නේ නැහැ. හෙල්මට් එකත් හයියට තියෙන හින්දා. ඉතින් මම ඒකේ මේ හදන්නේ මෙන්න මේ එපීෂියා පැලේ දාගන්න. ඔයාලා තෝරන්න ඇති නේද මම පෙන්නපු පැල අතර කෝකද ඒකට ගැලපෙන්නේ කියලා. හෙල්මට්
හෙල්මට් එකේ පාට අනුව තමයි මම මේක තෝරගත්තේ. කළු පාට වගේ ඒ කියන්නේ අර ඒ කියන්නේ හෙල්මට් එක ටිකක් අර ඔහොම පෙවුනට කළු පහය තියෙන්නේ. ඒනවාට ඒකට ගැලපෙන පාට දැම්මොත් කැතයිනේ. ඒක නිසා මම මේක තමයි ගැලපෙනවා කියලා හිතුවේ. අලු පාට වගේ තියෙන හින්දා. බලන්නකෝ කොහොමද මේකේ මුල් පද්ධතිය කියලා. හොඳට තියෙනවා නේද? ඒකේ මලුත් ඇවිල්ලා මොකද දන්නවද මේ මල්ලේ ඇවිල්ලා තියෙන හේතුව මේක ගොඩාක් හෙවණ නෙමෙයි තියෙන්නේ මෙතනට අවුව වැටෙනවා. එපීෂියා පැලවලට හෙවණ වගේම අවුවක් ටිකක් ඕනේ. මල් එනකොට ළමයි එපීෂියා පැලවල කොළ ටිකක් කුඩා වෙනවා. මල් අඩු වෙනකොට එපීෂියා පැලවල කොළ ගොඩක් ලොකු වෙනවා. ඔන්න ඕක ටිකක් දැනගන්න. ඉතින් මගේ හොඳට මේ වගේ පැල හැදිලා තියෙනවා බලන්නකො මං මේ දේවල් හැමතැනම හිටවලා තියෙන හින්දා කොච්චර ප්‍රයෝජනයක් මං ඒකෙන් අරගන්නවද කියලා නැත්තම් මේ වගේ පැලයක් ඔයාලා සැලදිලා අරගන්න ගියපුවාම ඔයාලට මේ පැල ටිකටම සෑහෙන විදමක් දෙන්න වෙයි නේද මොකද මේ පැල හදන අයට ඒවට පොහොර යනවා එතකොට පැල ඒ වගේ ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙන හින්දා ඒගොල්ලන්ගේ මිල සාධාරණයි ඉතින් මේ මට පැල මගේ තියෙන හින්දා මං ඉතින් අර ආසාවට හිටවන හින්දා ටික ටික බෝ කරගන්නවා ඔයාලා ළඟ තියෙනවා නම් මොනවා හරි ඒක මේ අනේ වැඩක් නැහැ කැලෑ ගහක් අයියෝ මංගලවන් ආවේ ගහකින් අනේ මංගලවන් ආවේ මුලකින් කියලා හිතන්නේ නැතුව අනවශ්‍ය විදිහට හිතන්නේ නැතුව Tamanට ඒක ලස්සනක් කරගන්න පුළුවන් තැනට ගන්නකම් తాවකාලිකව හරි කොහෙන් හරි හිටවලා තියාගන්න යෝගට් කප් එකක හරි හිටවලා තියාගන්න ඉතින් මගේ වීඩියෝ ගොඩක් අය බලලා නැතිව අය ඉන්නවා නම් ඔන්න ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ඔයාට පුළුවන් යාළුවෙක්ට ෂෙයා කරන ගමන් මගේ ඒ වීඩියෝත් නරඹලා අදහසක් කරගන්න ඉතින් මල් පෝච්චි වලම සිටවලා එක එක තැන්වල තියනවට වඩා මේ වගේ අහක දාන දෙයක් ඔයාගේ ගෙදර හිටවලා තිබුණොත් එහෙම ඒක දකින අයත් ඒ ගැන අනිවාර්යෙන් ඔයාට ඔයා ගැන සතුටු වෙනවා වගේම එයාලත් ගිහිල්ලා ඒ දේවල් ප්‍රයෝජනයකට ගන්නවා තවත් කෙනෙකුට කියනවා අන්න අරයාගේ ගෙදර මේ වගේ තිබුණා කියලා. ඉතින් මට ඒ වගේ දේවල් සිද්ධ වෙන හින්දා තමයි මම ඕගොල්ලන්ට කියන්නේ. මගේ වීඩියෝ ගොඩාක් අය නරඹන්නෙත් අන්න ඒ වගේ හිතන හින්දානේ නේද? අක්කලා නංගිලා ඒ වගේම නැන්දලා මාමලා හැම කෙනෙක්ම වගේ මගේ වීඩියෝ වල ලස්සන කමෙන්ට් දාලා තිබුණා. ගොඩක් ස්තුතියි හැමෝටම. ඔයාලගේ ලස්සන අදහස් තිබුණා. එතකොට මේ පැලේ මෙහෙම තිබුණා නම් හොඳයි. මේ පැලේ මල් තිබුණා නම් හොඳයි. මේ පැලේට මේ පොහොර දැම්මා නම් හොඳයි. එහෙම කියපු ගොඩාක් අය හිටියා. ගොඩාක් ස්තුතියි. ඒ වගේම තව තිබුණා මට උපදෙස් දීලා තිබුණා පැලේට මෙහෙම කරන්න මෙන්න මේ විදිහට කරන්න දුවේ කියලා. ගොඩක් ස්තුතියි හැමෝටම මම හරි කැමතියි මාත් එක්ක එහෙම කට්ටිය කතා කරන එකට. ගොඩක් කට්ටිය මට එකතු වෙලා ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා අනේ ගොඩාක් ආදරේ ගොඩාක් ස්තුතියි ඉස්සරට වඩා ලයික් කරනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් නරඹනවා මේ හැම දෙයක්ම මම චෙක් කරනකොට මම දැක්කා කවුරුත් ස්කිප් කරලා තිබුණේ නැහැ හැමෝම වීඩියෝ එක නරඹලා තිබුණා ඒ හැම දෙයකින්ම මට ඇත්තටම මගේ ජයග්‍රහණය කරා යන ගමනේදී ඒක මට ගොඩාක් ලොකු උදව්වක් ඉතින් ඒ උදව්ව කරන ඔයාට ගොඩාක් පිං ඉතින් ගොඩක් ආදරෙයි ඔන්න කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලස්සනට මේ පැල ටික පේන්න තියෙන්නේ. බලන්නකෝ මල් ටික කොහොමද කියලා. මගේ ළඟ තියෙන්නේ ගොඩක් මේ රතු පාටයි, ආයේ රෝස පාටයි, කහ පාටක් තියෙනවා යාළුවනේ. තව මේ වගේ පැලවල තව ගොඩක් ඒවා තියෙනවා නේද පාට. ඉතින් ඒවත් ආසයි මම එකතු කරගන්න මම දැක්ක ගොඩක් කට්ටිය ගාව පාට තියෙනවා. ජම්බු ගහේ මේක තියෙනකොට කොහොමද ලස්සන නේද? ඈතට පේනකොට හරිම ලස්සනයි නේද? ඉතින් බලන්නකෝ රෝස ගහක් වගේ මේ තියෙන ඇපල් ජම්බු ගහක්. මේ දවස්වල මලුත් තියෙනවා මෙහෙම පෙවුනට යට ඇතුළට වෙන්න මලුත් තියෙනවා. ඇපල් ජම්බු මගේ වීඩියෝ වල මම ඔයාලට පෙන්නලා තියෙනවා බලන්නකෝ. ඉතින් අර පොඩි ජම්බු ಜಾති තමයි ඇපල් ජම්බු කිව්වට ටික සාමාන්‍ය මට්ටමකට තමයි ලොකු වෙන්නේ. හරි රසයි හැබැයි පෑන් රසයි. ඉතින් වතුර දැම්මට පස්සේ පේනවා නේද අර සිදුරු වලින් කොහොමද ඒ වතුර ටික බැහැලා යන්නේ කියලා. ඔන්න ඔය ගානට තමයි මේක හිල් කරන්න ඕනේ. හැබැයි පොඩ්ඩක්වත් අමාරු නැහැ. මේක ප්ලාස්ටික් නේ. හෙල්මට් එකේ තියෙන්නේ ප්ලාස්ටික්. අර නෝස්ටික් එකක් වගේ තියෙනවා සමහර ඒවා වගේ ඒත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක හරිය ලේසියෙන් මේ අර කම්බි කුරු රත් කරලා ලිපේ තියලා රත් කරලා මේ බස්සන්න පුළුවන් පල්ලෙහාට ලස්සනට ඔය විදිහට හොඳට සිදුරු වෙනවා. ඉතින් කිසිම අමාරුවක් නැහැ. මේ විදිහට සිදුරු කරගන්න. හරිද? ඉතින් බලන්නකෝ මගේ මල් පැල ටිකත් වලට කොහොමද පේන්නේ කියලා. ඉතින් මම ඒවා ඉවත දාන දේවල් වලින් තමයි ගොඩාක් සිටවලා තියෙන්නේ. දැන් ඉතින් මම මේ පැලේ මේකේ තිබිච්ච පැලේ ගලවලා ගත්තා නම් මම දැනගන්න ඕනේ ඒකේ තවත් ප්‍රයෝජනයක් අරගන්න නේද? බිමට හලපු පස් ටිකත් මම ඒකටම දාලා තවත් ආයෙත් පැලයක් එකේ ඉන්දෝ ගත්තා. බලන්නකෝ එයා ඊට පස්සේ තවත් මට පැල ගොන්නක් දෙනවනේ. ඒ වගේම තමයි ඇයි කියන්නද මම මේ එපීෂියා පැලේ මේකේ තෝරගත්තේ. මොකද මේක එකක් විතර හැමෙන තියෙනවා. එකක් මෙතන පුංචි අවුවක් ඇටෙනවා. අනිත් එක තමයි පොඩි ලස්සනක් ගන්න ඕනේ හින්දා. පත්‍රයේ ලස්සන නිසා. අනිත් එක තමයි යාළුවනේ මේ එපීෂියා පැලේ වැලක් ලෙස පල්ලෙහාට මේකේ අර පැල පල්ලෙහාට වැක්කිරෙනවා.
ඒක මං කියන්නේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ වැලක් වගේ අර පල්ලෙහාට පැල ගොඩක් හැදෙනවා. අන්න එතකොට මට ලස්සනක් ගන්න පුළුවන් නේ. පල්ලෙහාට බර වුණාම නේද? අන්න ඒක හින්දා. ඒතකොට මට පැලක් තව වැඩි කරගන්න පුළුවන්. මමත් දැන් මේ අපේ නංගිලගේ වීඩියෝ බලලා මට හරි ආසාවක් ආවා මේ ඇග්ලෝනිමා ටික පැල කරවලා හිටව ගන්න පොඩ්ඩයි තියෙන්නේ. ඒකත් හිටෙව්වා. අදට ගිහින් එන්නම් එහෙනම්.